අයිබෝන් කියලා පිළිගන්නවා ශ්‍රී ටීවී channel එකට මේ මගේ යාළුවෝ සමෝම. ඉතින් අද අපි පොඩි අලුත් දෙයකට අපි ඇත්තටම ලෑස්තිලා ඉන්නේ. මේක කීප දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ කොහොමද අපි මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියලා. ගොඩ රටේ ලොකු දෙනකට ලොකු දැනුමක් නැහැ. මේ ඩයලොග් ආයතනය සමග තියෙන සමහර සිම් පතෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් සේවාවන් සම්බන්ධව. ඉතින් ගොඩ දෙනෙක් අහලා තිබ්බ කොහොමද අපි මේකෙන් ලෝන් එකක් ගන්න, කොහොමද අපි සල්ලි යවන්නේ, ඒ වගේම කොහොමද අපි අපේ කනෙක්ෂන් පිළිබඳව දැනගන්නේ, අපේ සිම් එක අපේ නමට තියෙනවද කියලා දැනගන්නේ කොහොමද? ඒ වගේ ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් අද මම ලෑස්ති වෙලා තියෙන්නේ ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ එකකින් කියලා දෙන්න කොහොමද තමන්ගේ සිම් කාඩ්, තමන්ගේ සිම් කීයක් තමන්ගේ නමට තියෙනවද කියලා ඩයලොග් සිම් එකෙන් හොයාගන්න. අපි යමු වීඩියෝ එකට. පොඩි ඉල්ලීමක් තියෙනවා වීඩියෝ එක බලන ගමන්. වීඩියෝ එකට යටින් තියෙනවා රතු පාට highlight වෙච්ච subscribe button එක. ඒක press කරන්න. press කරලා මම දිනමත් කරන්න. bell icon එක click කරන්න. මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියට. හරි. ෆෝන් එක අතට ගත්තා. right. මෙහෙම display එක dial pad එකට ගියා. ඊට පස්සේ අපි ඉස්සරම ගන්නවා hash. මේ තියෙන hash. ඊට පස්සේ එනවා 132 dial කරලා අපෝ hash. මගේ sim එක අංක 2 ශ්‍රී ටීවී එකෙන් dial කරපුවම පොඩි වෙලාවක ඉන්න වැඩි හදිස්සි වෙන්න එපා. අර එහෙම උබන්න යන්න එපා. දැන් මෙතෙන් එනවා මෙන්න වගේ මෙනු එකක්. මේ මෙනු එකෙන් අපි තෝරගන්න ඕන අංක එකට තියෙන්නේ confirmations, my number, my address, ඊට පස්සේ තියෙනවා my other connections කියන එක අංක 4 දෙන්න. ඔබට එතකොට මෙතනදී පේනවා මම හිතන්නේ මගේ නමට මේ පරණ සිම් වගේක් තියෙනවා. ඉතින් මගේ නමට මේ සිම්ස් 3ක් තිබිලා තියෙනවා ඩයලොග් ආයතනෙන් අද වනතුරු. එදා සිට අද වනතුරු. මෙහෙම තමයි අපි මේක බලාගන්නේ.